ආයුබෝවන් සුබ දවසක් මගේ නම ගනිතු බාලසූරිය ඔබ මේ එකතු වෙන්නේ මගේ අලුත්ම Lightroom ටියුටෝරියල් එකත් සමගින් මේ ටියුටෝරියල් එකේදී මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ගන්නා රෝ ඡායාරූපයක් Lightroom භාවිතා නොකොට ඕපන් කරගන්නේ සහ අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරගන්න කියන එක. සාමාන්‍යයෙන් මගින් කලින් ටියුටෝරියල්ස් බලපු ඔයගලන් දන්නවා ඇති වෙනදට නම් අපි කරන්නේ කැමරා එකෙන් ගන්න ඡායාරූපයක් රෝ ෆෝමැට් එකෙන් හරි JPEG වලින් හරි Lightroom හරහා තමයි ඕපන් කරගන්නේ සහ අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරගන්න කියන එක. හැබැයි යම් කෙනෙක්ගේ මැෂින් එකේ Lightroom ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් එහෙම නැත්නම් Lightroom භාවිත කරන අකමැති කෙනෙක්ට කොහොමද රෝ ඡායාරූපයක් ඕපන් කරගන්න කියන එක සහ ඒ ඡායාරූපේ වෙනස්කම් කරගන්න කියන එක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි අපිට Adobe සමාගම විසින් Lightroom වලට අමතරව Lightroom වලම තියෙන සියලුම සුවිශේෂීතාත් එක්ක Adobe Camera Raw කියන plugin එක නිකුත් කරලා තියෙන්නේ. යම් කෙනෙක්ගේ මැෂින් එකේ Camera Raw දැනටමත් නැතිනම් ඔයගලන්ට පුළුවන් මෙන්න පල්ලෙහා තියෙන link එකෙන් මගේ website එකට ගිහිල්ලා Camera Raw වලට අදාළ වෙන Adobe Photoshop update එක download කරගෙන install කරගන්න. ඊට පස්සේ පුළුවන් Camera Raw එක ඔයාගේ මැෂින් එකේ install කරගෙන වැඩ කටයුතු කරන්න. මේ තියෙන්නේ අපි ලබාගත් රෝ ඡායාරූපයක්. වෙනදට නම් මම කරන්නේ මේ ඡායාරූපය Lightroom වලට import කරගෙන ඊට පස්සේ Lightroom වල මේ develop කියන කොටස යටතේ මෙන්න මෙතන තියෙන මේ සීලුම දේවල් වලින් භාවිතා කරලා අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරගන්න එක. මෙතනදී අපිට කෙලින්ම camera raw ඡායාරූපය Lightroom හරහා වෙනස්කම් කරගන්න පුළුවන්. ඊට අමතරව Lightroom භාවිතා කරලා අපිට පුළුවන් මේ සීලුම ඡායාරූප පිළිවෙලකට සකස් කරගන්න. දැන් මම අර මුලින් සඳහන් කරා වගේ තමන්ගේ මැෂින් එකේ Lightroom නැති කෙනෙක් කොහොමද රෝ ඡායාරූපයක් ඕපන් කරගන්නේ? ඒ සඳහා රෝ ඡායාරූපේ right click කරලා open with Photoshop කියන කොටසට යන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මේ වගේ අලුත්ම කොටසක් ලැබෙනවා Camera Raw කියලා. Camera Raw භාවිතා කරලා අපිට පුළුවන් අපේ රෝ ඡායාරූපය Lightroom වල වගේම සීලුම වෙනස්කම් සිද්ධ කරගන්න සහ අවශ්‍ය විදිහට අවසන් නිමාව ලබා ගන්න. මේක සරලවම ටිකක් වෙනත් software එකක් වගේ දැනුණට මේකේ තියෙන සීලුම අංග Lightroom හා සමානයි. ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම ඔයාලට සිද්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් හැටියට Camera Raw 9 ඔයා භාවිතා කරොත් ඔයාට පුළුවන් Adobe Lightroom CC එහෙම නැත්නම් Adobe Lightroom 6 version එකේ තියෙන features හැම එකක්ම වගේම Camera Raw 9 එකේ භාවිතා කරන්න. Camera Raw භාවිතා කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා එක්කෝ Adobe Photoshop එහෙම නැත්නම් Adobe Bridge කියන softwares දෙකකින් එකක්. ඔයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ Lightroom වල වගේ Camera Raw එක විතරක් open කරගෙන ඡායාරූපේ වෙනස්කම් සිද්ධ කරගන්න. Camera Raw වල interface එක ගත්තොත් basic, curves, detail, HSL කියන කොටස් ටික Lightroom වල අපිට දැකගත හැකි ඒ කොටස් ටිකම තමයි දැක ගන්න ලැබෙන්නේ. උදාහරණයක් හැටියට basic කොට panel එක මෙන්න මේ විදිහට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් basic, tone curve, HSL, split toning, detail මේ හැම දෙයක්ම Camera Raw 9 එකෙත් එහෙම නැත්නම් Camera Raw ඕනම version එක ඒ විදිහටම ලැබෙනවා. මේත් එක්කම ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ කම්පියුටර් එකේ install කරලා තියෙන Camera Raw version එක කොහොමද හොයාගන්නේ සහ අඳුනගන්නේ කියන එක. උදාහරණයක් හැටියට මේ තියෙන Camera Raw version එකේ අලුත්ම version එක, ඒ කියන්නේ Camera Raw 9 version එක. Camera Raw 9 version එකේ ඉන්නේ Adobe Lightroom CC එහෙම නැත්නම් Adobe Lightroom CS6 version එකට සමපාතව. ඔයාට Apple machine එකක් නම් තියෙන්නේ. ඔයාට පුළුවන් මේ Photoshop කොටස යටතේ Adobe plugin Camera Raw කියන කොටසට ගිහිල්ලා ඔයාගේ machine එකේ install වෙලා තියෙන දැනට install වෙලා තියෙන Camera Raw එකේ version එක හොයාගන්න. මේ තියෙන්නේ Camera Raw 9 version එක. Windows PC එක නම් ඔයාට පුළුවන් help යටතේ Adobe plugins කියන කොටසෙන් Camera Raw කියන එකට ගියොත් ඔයාගේ install කරලා තියෙන Camera Raw එකේ version එක හොයාගන්න. ඔයා දැනට install කරලා තියෙන version එක Camera Raw 9 version එකට කලින් ආපු පරණ versions නම් ඔයාට පුළුවන් මේ පල්ලෙහින් තියෙන link එකට ගිහිල්ලා Camera Raw 9 අලුත්ම update එක download කරගෙන ඔයාගේ Photoshop වලට install කරගන්න. install කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට බලන්න ඔයාගේ machine එකේ අලුත්ම version එක install වෙලාද නැද්ද කියන එක. ඒ කොහොම වුණත් ඔයාගේ Camera Raw එක install කරගත්තට පස්සේ ඔයාට පුළුවන් Camera Raw එක open කරගෙන Lightroom වල වගේම Camera Raw එක භාවිතා කරලා ඡායාරූපේ වෙනස්කම් සිද්ධ කරගන්න. උදාහරණයක් හැටියට මම shadows open කරලා highlights අඩු කරලා clarity යම් ප්‍රමාණයක් වැඩි කරලා white balance එකත් මට අවශ්‍ය නම් වෙනස් කරලා saturation අවශ්‍ය විදිහට වෙනස් කරලා මම මේ සරල උදාහරණයක් කියලා දෙන්නේ. මේ ආකාරය වෙනස්කම් කරලා open image කියන කොටසට ගියොත් ඔයාට පුළුවන් ඔයා සංස්කරණය කරගන්න ඡායාරූපය
Photoshop හරහා ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සරලවම Photoshop භාවිතා කරලා තවත් වෙනස්කම් කරගන්න ඕන නම් වැඩි දියුණු කිරීමක් කරන්න ඕන නම් එහෙම කරලා සාමාන්‍ය විදියට සේව් කරගන්න. එතකොට ඒ ඡායාරූපය සේව් වෙනවා. ඊට අමතරව ඔයාට හැකියාවක් තියෙනවා Photoshop භාවිතා නොකර වෙනත් software එකක් තියෙනවා. ඒක භාවිතා කරලා camera raw එක ඔස්සේම ඡායාරූපය සංස්කරණය කරන්න. ඔයා machine එක install කරලා ඇති. නමුත් භාවිතා කරන්න නැතුව ඇති. ඒ software එක තමයි Adobe Bridge කියන software එක. Adobe Bridge software එක හරහාත් අපිට පුළුවන් camera raw එක open කරගෙන camera raw එකකින් ඡායාරූප වෙනස්කම් කරගෙන save කරගන්න. මේක හරියටම Lightroom software එක දෙකට කඩලා වගේ තමයි අපිට ලැබෙන්නේ. උදාහරණයක් හිටියට අපිට Lightroom භාවිතා කරද්දී photos පිළිවෙලකට සකස් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒ සකස් කරගන්න ඡායාරූප ටික වෙන වෙනම සංස්කරණය කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒ කාර්යය තමයි අපි මේතනදී කොටස් දෙකකට බෙදලා software දෙකකින් කරගන්නේ. ඒක පැහැදිලි කරනවා නම් Adobe Bridge භාවිතා කරලා අපිට පුළුවන් ඡායාරූප ටික පිළිවෙලකට සකස් කරගන්න. ඊට පස්සේ ඒ සකස් කරගන්න ඡායාරූප ටික අපිට පුළුවන් camera raw එක භාවිතා කරලා වෙනම ඕපන් කරගෙන අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරගන්න. ඒකයි මම කිව්වේ මේක Lightroom වල ගුණාංගය දෙකට බෙදලා එනවා වගේ තමයි අපිට ලැබෙන්නේ. මෙතනදී පුළුවන් ඔයාගේ hard drives වලට ගිහිල්ලා ඔයාගේ ඡායාරූප තියෙන අදාළ folders ටික තෝරගෙන ඒ ඡායාරූප බැලීමේ හැකියාව. ඒ කොහොම වුණත් අපිට පුළුවන් අපි මෙන්න මේ ආකාරයෙන් ඡායාරූප තියෙන folders වලට ගිහිල්ලා අපේ මුළු album එකම මෙතනින් නැරඹීමේ හැකියාව. මේකේ තියෙන විශේෂත්වයක් තමයි අපිට පුළුවන් raw ඡායාරූප උනත් මෙතනදී කෙලින්ම බලන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා Windows PC එක නම් ඔයාලට raw ඡායාරූප Windows වල තියෙන image viewer එකකින් කෙලින්ම බලන්න හැකියාවක් නැහැ. නමුත් අපිට පුළුවන් Adobe Bridge භාවිතා කරලා ඕනම raw ඡායාරූපයක්, JPEG ඡායාරූපයක් සහ අනිකුත් ඡායාරූප කෙලින්ම නැරඹීමේ හැකියාව. ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාගේ album එකේ video files තියෙනවා නම් video files උනත් මෙතනදී preview කරලා බලන්න තමන්ගේ ඇල්බම් එකේ තියෙන. මේකේ අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ කැමරා එකේ තියෙන settings. මේක raw ඡායාරූපයක්, aperture එක, ISO, shutter speed මෙන්න මේ වගේ කාරණා ඡායාරූපයට අදාළ වෙන සියලුම කාරණා ටික අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් එතකොට අපි කොහොමද Adobe Bridge හරහා camera raw භාවිතා කරලා raw ඡායාරූපයක් සංස්කරණය කරන්නේ? ඒ සඳහාට පුළුවන් ඕනම ඡායාරූපයක් right click කරලා open in camera raw කියන කොටසට ගියොත් මෙන්න මේ ආකාරයෙන් camera raw එක ඔස්සේ ඡායාරූපය විවෘත කරගන්න. ඡායාරූපය විවෘත කරගත්තට පස්සේ වාට පුළුවන් අපේ කලින් වගේම මෙන්න මෙතනදී මේ tools භාවිතා කරලා ඡායාරූපය වෙනස්කම් කරලා done කරොත් ඒ ඡායාරූපයට අවශ්‍ය වෙනස්කම් ටික ඡායාරූපයට save කරගන්න. ඊට අමතරව මට පුළුවන් මේ ඡායාරූප සියල්ලක්ම නරඹන ගමන්ම ඡායාරූප සංස්කරණය කරගන්න. උදාහරණයක් ඇරෙට මම මෙතනදී view කියන කොටසට ගිහිල්ලා full screen preview කියන කොටසට ගියොත් මට මේ හැම ඡායාරූපයක්ම පිළිවෙලට බලන ගමන් වුණත් සංස්කරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ සඳහා කරන්න ඕනේ අපි ඡායාරූපය නරඹන ගමන් අපිට සංස්කරණය කරගන්න අවශ්‍ය ඡායාරූපය ආවට පස්සේ R අකුර press කරලා camera raw වලින් ඒ ඡායාරූපය open කරගන්න එක. R අකුර press කරපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඡායාරූපය camera raw වල open වෙනවා. එතනදී අපිට අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරලා අපිට පුළුවන් මෙන්න මෙතනදී done කියන කොටසට ගියොත් ඒ ඡායාරූපය save කරගන්න සහ real time වෙනස අපේ preview mode එකේම බලා ගන්න. එහෙනම් මේක තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික. දැන් අපි දන්නවා Adobe Lightroom භාවිතා නොකර උනත් Adobe Photoshop camera raw සමග එහෙම නැත්නම් Adobe Bridge camera raw සමග භාවිතා කරලා raw ඡායාරූපයක් open කරගන්න සහ ඒ ඡායාරූපය සංස්කරණය කරලා save කරගන්න. ඊට අමතරව මම තව සුළු එකතු කිරීමක් කරනවා. ඒ තමයි ඔයාලට පුළුවන් Adobe Bridge භාවිතා කරලා raw නොවන JPEG ඡායාරූපයක් උනත් camera raw භාවිතා කරලා සංස්කරණය කර ගැනීමේ හැකියාවක් අපි කලින් කරා වගේම උදාහරණයක් හිටියට R අකුර press කරොත් preview mode එකේ ඉද්දි එහෙම නැත්නම් right click කරලා open in camera raw කියන කොටසට ගිහිල්ලා JPEG ඡායාරූපයක් උනත් අපේ සංස්කරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාලට මම මුලින්ම මතක් කරා වගේ ඔයාලට පුළුවන් මෙන්න මගේ පල්ලෙහා මේ වීඩියෝ එකේ තියෙන link එකට ගිහිල්ලා camera raw අලුත්ම update එක මගේ website එක හරහා download කරගන්න. ඊට පස්සේ ඒක ඔයාගේ machine එකේ install කරගන්න. ඊට අමතරව කාට හරි ඕන නම් බලපු නැති කෙනෙක් ඉන්නවනම් මගේ කලින් tutorials මෙන්න මේ link එකෙන් පුළුවන් මගේ කලින් tutorial සියල්ලම බලන්න. මගේ Facebook page එකට සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් මතුවෙන ගැටලු මට යොමු කරන්න. මම පුළුවන් විදිහට ඔයාලට උදව් කරන්න.
ඊට අමතරව ඔයාට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් මම videos upload කරපු සැනින් නැරඹීමේ හැකියාව. එහෙනම් මගේ අද ටියුටෝරියල් එක මම මෙතනින් අවසන් කරනවා. මේ ටියුටෝරියල් එකත් එක්ක එකතු වෙච්ච ඔබ සැමට බොහොම ස්තුතියි. නැවතත් ටියුටෝරියල් එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් මම ඔබෙන් සමුගන්නවා. මගේ නම කනිතු බාලසූරිය. සුබ දවසක්.